Hi, මගේ නම ඉනුකි. අද අපි Pastry and Bakery NVQ4 course එකේ final practical එක. ඉතින් ගොඩක් සතුටුයි මම IT campus එක තෝරගත්තු අය ගැන. මොකද අපිට ඉගෙනීමට අමතරව අපේ discipline හදා ගන්න පුළුවන් හොඳ තැනක් මේක. ඉතින් මම වගේ මේ ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන කැමති අයලා අක්කල නංගමලි ඉන්නවා නම් ඔයාලටත් මම කියන්නේ IT campus එක කියන්නේ ගොඩක් හොඳ තැනක් ඔයගොල්ලෝගේ ඉදිරි ගමනට. ඉතින් IT campus එකත් එක්ක අදම එකතු වෙන්න. Hi, මම මතීෂ. මම ඉගෙන ගන්න iTech campus එකේ. මේක අපේ අද ෆයිනල් ප්‍රැක්ටිකල් එක තියෙන්නේ. අද අපිට තියෙනවා බිස්කට් පුඩින්, සාග පුඩින්, වටලප්පන්, වැන්නසෝ, ලාවා කේක් සහ ප්ලේටඩ් ඩෙසර්ට්. ඉතින් අපි යන් කොහොමද මේවා හදන්නේ කියලා බලන්න. සව් එකට අපි පොඩ්ඩක් ලුණු දානවා පුතේ මේ pinch of salt. හේතුව මොකද ලුණු වලින් මොනවද කරන්නේ සාමාන්‍යයෙන්? සාමාන්‍ය කෑමක තියෙන රසය පොඩ්ඩක් ඉස්මතු කරන එක තමයි ලුණු වලින් කරන්නේ. ලුණු වැඩි වුණොත් ලුණු රස එනවා. හැබැයි ලුණු වලින් ලුණු කෑමකට එකතු කිරීමෙන් වෙන්නේ සාමාන්‍ය කෑමේ තියෙන ස්වභාවික රස පොඩ්ඩක් ඉස්මතු කරලා දෙන එක තමයි කරන්නේ අපි. රෙසිපි ඔයගොල්ලන්ට ඔගේ ලුණු නැති වෙන්න පුළුවන්. සමහරට අපි සෝල්ට් චුට්ටක් දානවා ඔකට. ඒතකොට පොඩි රසයක් එනවා. පැහැදිලි නේද පුතේ? ඒතකොට මේ ලුණු ටික දාන එක අපි හොටෙල් වලදී හුඟක් වෙලාවට ලුණු චුට්ටක් අපි දානවා කෑමට සාගු එකක් හැදුවත් ඒතකොට ඒකේ පොඩි රසයක් තියෙනවා. ඔයගොල්ලෝ නිකන් ලුණු දාන්න නැතුව එකකට බල්ලි වල අනිත් එකේ බලන්න මේ ලුණු දාලා කොහොමද වෙනසක් තියෙනවද කියලා. ඒතකොට ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි දැනගන්න පුළුවන් මේකේ පොඩි මොන හරි වෙනසක් වුණාද කියලා. පැහැදිලි නේද පුතේ? ආයිබෝවන් හැමෝටම. මම චෙප් ප්‍රදීප්. iTech campus එකේ 16 වෙනි බැච් එක තමයි දැන් අවසන් කරලා යන්න හදන්නේ අපේ. බෙඩ් 4කුත් පේස්ට්‍රි 5කුත් කේක් 5කුත් ඩෙසර්ට් 2ක් වශයෙන් ප්‍රැක්ටිකල් කීප් එකට ඒගොල්ලෝ සහභාගී වුණා. ඇත්තටම කේක් බ්‍රෙඩ් එකේ ඉඳන්ම ඒගොල්ලෝ ගොඩාක් උනන්දුවෙන් ආසාවෙන් කරා. මේ රැකියාවේ දැන් අනාගතයේ දැන් ඒගොල්ලෝ හොටෙල් වලට ඒ ළමයි ටික හොටෙල් වලට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොටෙල් වලට යන්න ඒගොල්ලෝ අපෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් බේසික් ටික අපිට පුළුවන් හැමදේම ඒ ළමයින්ට අපි ඉගෙනුවා. ඒ ළමයි ඉගෙන ගත්ත ගොඩාක් උනන්දුවෙන් සහ ආසාවෙන් හැමදේම මේ ඕගොල්ලන්ට පසුබිමින් දකින්න හම්බෙන්නේ ඒ ළමයින්ගේ ප්‍රැක්ටිකල් අද අවසාන දවසේ. ඒ වගේම ඒගොල්ලන්ගේ බ්‍රෙඩ්, පේස්ට්‍රි, ඩෙසර්ට්, කේක් වශයෙන් මේ කැටගරි 4 මේගොල්ලෝ හොඳින් සාර්ථකව සහභාගී වෙලා හොඳටම මේ ඒ ප්‍රැක්ටිකල් ටික සිද්ධ කරා. ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේ ළමයි ටිකක් අපේ බැච් එකක හිටපු එක් ගැන, ඒ වගේම අපිත් එක්ක සහසම්බන්ධ වීම ගැන උනන්දුව ආසාව කැපවීම මම කියනවා මේ වගේම හැම ළමෙක්ම තමන්ට උනන්දුව ආසාව කැපවීමෙන් මේ රැකියාවට එන්න ඕනේ. ආසාව උනන්දුවත් එක්ක මේ ගමන යන්න ඕනේ. මොකද ඕගොල්ලෝගේ අනාගතය තියෙන්නේ ඕගොල්ලෝගේ ආසාව සහ උනන්දුව මත. මේ රැකියාව තැනක නතර වෙන්නේ නැහැ. මේක ඉදිරියට ගොඩාක් දුරට යන්න පුළුවන් රැකියාවක්. මේ රැකියාවේ රැකියා අවස්ථාවල් ගොඩාක් තියෙනවා ඕගොල්ලන්ට. ඒ වගේම ඒ රැකියා අවස්ථා වගේම ඕගොල්ලන්ට ගොඩාක් නිර්මාණශීලී චෙෆ් ලැබී වෙනවා. නිර්මාණශීලී වෙන්න පුළුවන්. රටවල් වලට යන්න අවස්ථාවල් තියෙනවා මේ සූපවේදෙන්. මේ ළමයි ඒ දෙයට දැන් ප්‍රැක්ටිකල් 16 නිමා වුණාට පස්සේ මේ ළමයි ටික මේකින් ඉදිරියට යන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. මේ ළමයි ටික මේ ප්‍රැක්ටිකල් එක ඉවර කරාට පස්සේ දැන් අලුත් බැච් එකක් එනවා. අපි ආරාධනා කරනවා ඔය හැම ළමයෙකුටම මේකට සම්බන්ධ වෙන්න කියලා. එහෙනම් හැමෝටම මගේ ක්ලාස් එකේ 16 වෙනි බැච් එකේ හැමෝටම එනම් සුබ පතනවා මම. සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ස්තුතියි නම් හැමෝටම මේකේ සහභාගී වෙච්ච මගෙන් ඉගෙන ගත්ත හැම ළමයෙකුටම ගොඩාක් ස්තුතියි. මගේ නම රෂින්ද. මම iTech campus එක චූස් කරපු එක හොඳ දෙයක් කියලා මට දැන් තේරෙනවා. දැන් මේ පටන් ගන්න ටික දවසක් ඇද්දිම තේරෙනවා. අපිට ඉගෙනුවේ චෙෆ් ප්‍රදීප් අවුරුදු 18ක එක්ස්පීරියන්ස් එකක් තියෙන චෙෆ් කෙනෙක්. එයා අපිට බේසික් එකට වඩා එහා දෙයක් ඉගෙනුවා. ඒකට thank you චෙෆ්.